හයි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් මම හිතුවා මම ඔයිතා ගියපු ට්‍රිප් එක විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. මොකද ජපාන් ඉන්න කෙනෙක් නම් ඔයිතා ට්‍රිප් එකක් යනවා නම් මම හිතනවා එයාලට මම කියන තැන් ටිකක් වැදගත් වෙයි කියලා යනවා නම් බලන්න. ඉතින් ඔන්න මුලින්ම අපි යනකොට අතරමඟදී හම්බුණ කඩයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කඩේ තිබුණා එක ඔමියාගේ කියලා කියන්නේ අපි කොයි හරි ට්‍රිප් එකක් එහෙම ගියාම එතකොට අපේ යාළුවන්ට ඒ වගේ අයට වැඩ කරන තැන අයට එහෙම අපිට අරන් යන්න පුළුවන් ඒ පළාතේ කෑම බීම කේක් ඒ පළාතට විශේෂ දේවල් විකුණන්න තියෙන කඩවල්. එතකොට අපි කොහේ ගියත් ඉතින් ජපානයේ ඒ වගේ තැන් ඔමියාගේ ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ බෙප්පුවල යුපුයින් වලට යන පාඩ. ඉතින් මේක ඔක්කොම කඳු තියෙන්නේ. ඒ කඳු දුඹුරු පාට වෙලා තියෙන්නේ. ඇත්තටම තනකොළ ගස් දුඹුරු පාට වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම පෙන්නන්නේ මේ හොටෙල් එක අපි නැවතුණ. ඉතින් මේ හොටෙල් එක මානම ලස්සනයි. ඒ වගේම අඩුම ගානකට අපිට මේක නවතින්න පුළුවන් වුණා. ඒ වගේම සර්විස් එකත් මානම හොඳයි. ඉතින් එයාලා අපිට රෙන්ට් එකට දෙන්න තිබ්බා යුකතා. ඉතින් හරිම ලස්සනයි ඒවා. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා ඔන්සෙන් එකක්. ඒ වගේම තව කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ හොටෙල් එකේ රූප් টොප් එකේ තියෙනවා පූල් දෙකක්. ඉතින් දැන් මේ මම පෙන්නන්නේ අපි නැවතුච්ච හොටෙල් එකේ මගේ රූම් එක. ඉතින් මාරම ලස්සනට තිබ්බා. ගොඩක් ඉඩකඩ තියෙනවා. මේ විදිහට ඒගොල්ලෝ අපිට වෙනම රැට අඳින ඇඳුම් පවා ලෑස්ති කරලා තිබ්බා. එතකොට ඇත්තටම ජනේලය ඇදලා බැලුවට පස්සේ මාරම ලස්සනයි. වටේම පේනවා ඔක්කොම. මෙතන රැට view එක මාරම ලස්සනයි. ඉතින් මේ හොටෙල් එක මාඩම හොඳයි. ඇත්තටම ඔයිත යන කෙනෙක් නම් බෙප්පුවල නවතිනවා නම් අනිවාර්යෙන් මේ හොටෙල් එකට යන්න මතක කරන්න. ඉතින් මේ හොටෙල් එකේ නම තමයි අමානෙක් කියලා හොටෙල් එක. අමානෙක්. එතකොට මේකේ හපැත්තේ තව හොටෙල් එකක් තියෙනවා මේ නමින්ම. පොඩි වෙනසක් තියෙන මට ඇත්තටම මතක නැහැ හරියටම. ඉතින් මේ තමයි රූප් টොප් එකේ තියෙන ෆෝල් එක. ඇත්තටම සීත කාලේ වුණත් අපි හිතුවා වතුර සීතල ඇති කියලා. ඇත්තටම සීතල නැහැ වතුර. වතුර රස්නේ. ඇත්තටම මාරම ලස්සනයි එතන view එක. අපි pool එකට ගියේ හවස. එතන මාරම ලස්සනයි. අපි ගොඩක් වෙලා pool එකේ ඉඳලා ඊට පස්සේ ඔන්සෙන් හොටෙල් එක ඇතුළෙම තියෙනවා 14 වෙනි තට්ටුවේ ඔන්සෙන් එක. ඉතින් ඔන්සෙන් එකට යන්නත් මම අමතක කළේ නැහැ. එතන වීඩියෝස් ගන්න බෑ. මොකද ඔන්සෙන් කියන්නේ මෙහි කට්ටිය ඔක්කොම ඇඳුම් නැතුව ගැහණු කට්ටිය වෙනම පිරිමි කට්ටිය වෙනම ඇතුල් වෙන තැනක් නේ. එතකොට එතන කැමරා ෆෝන් පාවිච්චි කරලා වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න බෑ තහනම්. ඉතින් ඒ අත්දැකීමත් මම වින්දා. මාරම ලස්සනයි. මොකද ඔන්සෙන් එක ඇතුලේ වෙනමම ග්ලාස් එකක් දාලා තියෙනවා ඈත ඔක්කොම පේන විදිහට. එතකොට අපි ඔන්සෙන් එකට ඇතුල් වෙලා ඒකේ උණු වතුරේ ඉන්න ගමන් අපිට ඈත view එක බලන්න පුළුවන්. ලස්සනට ඉර බැහැගෙන යනවා. මානම ලස්සනයි. ඇත්තට මේ අත්දැකීම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ජපාන් ඉන්න කෙනෙක් නම්. මොකද ඒක වෙනමම අත්දැකීමක්. ඉතින් මේ තියෙන්නේ මම උදේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් උදේටත් දවල් හවස වගේම හරිම ලස්සනයි. ඉතින් මෙතන එහා පැත්තේ ලොකුවට මුහුද පේනවා. මේ තියෙන්නේ වෙනමම මෙතන අතන කිව්වොත් pool 3ක් වගේ තිබ්බා. පොඩි ඒවා දෙකයි. ලොකු ඒවා එකයි. ඉතින් මේ තියෙන්නේ උදේ අපේ හොටෙල් එකෙම අපිට කෑම ලෑස්ති කරලා තිබෙනවා. ඉතින් එක ඒවා ගොඩාරයක් තියෙනවා කෑම. රහයි. ඇත්තට මෙතන හොටෙල් එකේ නවතින ගොඩක් අය හොටෙල් එකෙන්මයි කන්නේ උදේ. එතකොට මේ තියෙන්නේ අපි යන ගමන් වෙනමම හම්බුණා අපිට එතන ඉන්නවා සත්තු, අශ්වයෝ, එළුවෝ එක සත්තු ඉන්නවා. ඒ සත්තුන්ට අපිට කන්න දෙන්න පුළුවන් යෙන් 100ක් වගේ අඩු ගානකට අරගන්න පුළුවන්. ඒගොල්ලන්ට කැරට් වගේ දේවල් කප් එකකට දාලා තියෙනවා. ඉතින් අපිට අරගෙන ඒගොල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මමත් මෙයාම 15 වෙනි පාට දැක්කේ. මෙයාට කියනවා ළමද මොකද්ද මන් දන්නේ නැහැ නමක් කියනවා. මට නම් මතක නැහැ ඇත්තටම. ඉතින් මෙයා මේ අශ්වෙක් වගේ මෙයාගේ හිටියේ එක්කෙනයි. ගොඩක් හිටියේ මෙතන අශ්වයෝ. ඉතින් මේ එළුවා අපි දුන්න කැරට් කෑවේ නැහැ. ඉතින්
ඒ වෙලාවේ ඇත්තට මෙතන කෙනෙක් පිරිසිදු කර කර හිටියා. ඉතින් ගොඩක් වෙලා අපි මෙතන මේගොල්ලන්ට කෑම දුන්නා. මෙතන තව හිටියා ඌරු හිටියා, හාවෝ හිටියා, එක එක සත්තු හිටියා. ඇත්තටම ඉතින් ඔය තැනම නම් බලන්න තැන් ගොඩක් තියෙනවා, ලස්සන තැන්. මම ගියපු තැන් වලින් එක තැනක් තමයි යුපින් විලේජ් කියන්නේ. ඒ වීඩියෝ එක මෙතන නැහැ. ඇත්තටම හරිම ලස්සනයි. අනිවාර්යෙන් ඔය තියනවා නම් යුපින් විලේජ් යන්න අමතක කරන්නත් එපා. ඉතින් ඒ වගේම මං කිව්වා හොටෙල් එකේ නවතින්න අමතක කරන්නත් එපා. මොකද අඩු ගානකට ඇත්තටම හොඳ හොටෙල් එකක්. ඉතින් ඒක තමයි මගේ ඔය ට්‍රිප් එක ගැන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් පොඩියට ගෙනාව වීඩියෝ එක. මොකද ගොඩක් දිග වුණාම බලන්න එපා වෙනවනේ කාට වුණත්. ඉතින් ළමයි ගිහින් එන්නම්. බයි බයි.